අපේ හාමුදුරුවනේ නිර්වාණය අවබෝධය කරා යන මාර්ගය තුල ලස්සන වචන තුනක් අපිට මගදී හම්බෙනවා. මුලදිත් නෙවෙයි අගදිත් නෙවෙයි හම්බෙන්නේ, මැදදී තමයි හම්බෙන්නේ ලස්සන වචන තුනක්. මොනවද ඒ ලස්සන වචන තුන? චේතෝ විමුක්තිය, ප්‍රඥා විමුක්තිය, උබතෝ භාග විමුක්තිය කියලා. එතකොට අපි බලමු මේ චේතෝ විමුක්තිය, ප්‍රඥා විමුක්තිය, උබතෝ භාග විමුක්තිය කොහේදීද මේ ධර්ම මාර්ගය තුල අපිට කොහේදීද හමු වෙන්නේ කියලා. එතකොට මේක තේරෙනවා, මේක මම ඇඳලා පෙන්වුවාම තේරෙනවා මෙන්න මේ වගේ දෙයක් තියෙන්නේ කියලා. සක්කාය දිට්ඨිය දුරු කරගෙන, ඒ වගේම පංච උපාදානස්කන්ධයේ පංචස්කන්ධය දුරු කරගෙන, චතුරාර්ය සත්‍ය, දුක්ඛාර්ය සත්‍ය ආදී ඒවත් තණ්හාව හැදෙන යාන්ත්‍රණය සියල්ල අවබෝධ කරගෙන නානා අරමුණු වලින් මිදිලා එක අරමුණකට එන දවසක් එනවා. හරිද? දැන් පැහැදිලිද මම මේ කියපු එක? සක්කාය දිට්ඨිය දුරු කරන්න පංච උපාදානස්කන්ධය අවශ්‍යයි. පංච උපාදානස්කන්ධය අවබෝධ කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන තණ්හාව දුරු කරන මාර්ගය අවබෝධ කරගෙන නානා අරමුණු වලින් මිදිලා එක අරමුණකට එනවා කියන එක දවසක වෙනවා ධර්මයේ තුල. අන්න එතනදී තමයි මෙතන මේ කාරණාව දැන් වෙන්න පටන් ගන්නෙ. මාර්ග තුනක්. එතකොට අපි කියමුකෝ නිවන තියෙන්නේ මේ ධර්ම මාර්ගයේ මෙන්න මේ හරිය කියලා. මේ ධර්ම මාර්ගේ භාවනා කරගෙන යනකොට නිවන තියෙන්නේ මේ හරිය කියලා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ හරිය තමයි දැන් මේ හරිය නානා අරමුණු. මේ හරිය තියෙන දැන් සිත එක අරමුණකට ගන්නවා කියන කාරණාව. සිත එක අරමුණකට ගන්නවා කියන කාරණාව තමයි මේ හරිය තියෙන්නේ. එතකොට නිවන තියෙන්නේ මේ හරිය. ඒ කියන්නේ ගොඩාක් බාන භාවනා කරලා ධර්මය අවබෝධ කරගෙන තමයි දැන් මෙතෙන්ට යන්න ඕන. මෙන්න එකපාරක් තියෙනවා, මෙන්න මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙම නිවනට යන්න පුළුවන්. මේ පාරට කියනවා අපි චේතෝ විමුක්තිය කියලා. චේතෝ විමුක්තිය. හැබැයි චේතෝ විමුක්තිය උතර මෙතනින් පටන් ගන්නවම නෙවෙයි. ඒ කියන්නේ මේ ටික අනිවාර්යෙන් එන්න ඕන. මේ ටික අනිවාර්යෙන් එන්න ඕන. නානා අරමුණු වලින් යා මිදිලා හිත එක අරමුණකට ගත්තට පස්සේ එයාට නිවනට යන්න පුළුවන් මාර්ගයක් හම්බෙනවා, චේතෝ විමුක්තිය කියලා. එයාට තව පාරක් හම්බෙනවා. මොකද්ද? ඒකට කියනවා ප්‍රඥා විමුක්තිය කියලා. ඔන්න ඒකිනුත් මොකද කරන්නේ? නිවනට යන්න පුළුවන්. එහෙනම් ඒවා පටන් ගන්නෙත් මේ මැද හරියදී එහෙනම් ප්‍රඥා විමුක්තියට යන්න පුළුවන්. මැද හරිය කිව්වට ඉතින් මේ ටික අනිවාර්යෙන් එන්න එපා. මේ ටික අනිවාර්යෙන් ආවොත් තමයි යා ප්‍රඥා විමුක්තිය යනවාද, චේතෝ විමුක්තියෙන් නිවනට යනවාද, තව විමුක්තියක් තියෙනවා. ඒ මොකද්ද? උබතෝ භාග විමුක්තිය කියලා. ඔන්න උබතෝ භාග විමුක්තිය කියලා. අපිට ඕන එක තව වෙන තැනකින් අඳින්න පුළුවන් ඕන. එතකොට මේ දැන් ඔළුවට යන්නේ මේක හැන්දි. එහෙනම් නිවන තියෙන්නේ මේ හරිය කියලා උපකල්පනය කළොත්, එතකොට මෙන්න මේ හරියේදී ඒ කියන්නේ මෙයා කය පිළිබඳවත් අවබෝධය ඇති කරගන්නවා, සිත පිළිබඳවත් අවබෝධ කරගන්නවා, උපාදානය පිළිබඳවත් අවබෝධය ඇති කරගන්නවා, දුක පිළිබඳවත් කරුණු අවබෝධ කරගන්නවා. සක්කාය දිට්ඨිය දුරු කරගත්තට පස්සේ එයා කල්පනා කරනවා මම නැවතත් මේ හිත දෙන අරමුණු පස්සේ දුවන්නේ නෑ කියලා. එයා සිත වර්තමාන මොහොතට සමවදිනවා. සමවැදුනට පස්සේ එයා කල්පනා කරනවා මම නානා අරමුණු වලින් මිදිලා හිත එක අරමුණකට ගන්න ඕනේ කියලා. අන්න එයා තමයි සමාධියට යන්නේ. අන්න එහෙම හිතන කෙනා තමයි ධානය වලට යන්නේ. හරිද? දැන් එහෙනම් මාර්ග තුනක් මම නිවනට පෙන්නනවා. මොකද්ද? මෙන්න චේතෝ විමුක්තිය, මෙන්න ප්‍රඥා විමුක්තිය, මෙන්න උබතෝ භාග විමුක්තිය. අපි දැන් බලන්න ඕනේ එහෙනම් චේතෝ විමුක්තිය කියන්නේ මොකද්ද? ප්‍රඥා විමුක්තිය කියන්නේ, උබතෝ භාග විමුක්තිය කියන්නේ මොකද්ද කියලා. හරිද? ඉතින් මේ මාර්ග තුනෙන් මේ යන්නත් පුළුවන්. දැන් ඔයාලට පේනවා මේ මාර්ගයෙන් යන්නත් පුළුවන්. මේක වටයක් ගියත් මේකින් යන්නත් පුළුවන්. මේකින් යන්නත් පුළුවන්. ඒක හරියට සිරීපාදි තියෙන්නේ මේ හරිය නම් කණ්ඩ උඩ නම් සිරීපාද තියෙන්නේ. ඒ කියන්නේ සිරීපාද කියන්නේ නිවන නම් ඒ සිරීපාදෙට නගින්න මාර්ග දෙක තුනක් තියෙන්න පුළුවන්.
අන්න ඒ වගේ මේ නිවන කියන තැනට යන්න මාර්ග දෙක තුනක් තියෙනවා වෙන්න පුළුවන්. අපි මේ චේතෝ විමුක්තිය කියන අන්තිම කතා කරමු. මේ නානා අරමුණු වලින් මිදිලා හිත එක අරමුණකට එනකොට ඒ එක අරමුණකට ඇවිල්ලා සමාධියකට අර්පණා සමාධිය හෝ උපචාර සමාධියෙන් ධානයකට යනවා කියන එක වෙන දෙයක්. ප්‍රථම ධානයේ ආදී ධාන තලවලට සමවැදුනට පස්සේ එහි ධාන සැපේ කියලා එකක් තියෙනවද නැද්ද? තියෙනවා. ඒ ධාන සැපේ ආස්වාදයේ ආදීනවේ දැකලා නිස්සරණයට ගියොත් ඊළඟ ධාන තලවලට යනවා කියන එක වෙන දෙයක්. ඒ අනුව රූපාවචර මට්ටමේ ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය කියන ධාන හතර හරහා සිත දියුණු කරගෙන කෙනෙක් යනවා මෙන්න කොහෙටද? නිවනට. එයා අරූපාවචර මට්ටමන හිත දියුණු කරන්නේ නෑ. එතකොට මෙයා මේක හරහා යන්නේ කොහොමද? නානා අරමුණු වලින් මිදිලා හිත එක අරමුණකට ගත්තට පස්සේ මෙයාට තේරෙනවා මේ ලෝකයේ නිට්ටය නෑ. නිට්ටය වූ ලෝකයේ අනිත්‍ය සංඥාව වඩාගෙන තමයි මෙයා මෙතෙන් යන්නේ. ඊට පස්සේ දුක් සැප සහිත ලෝකයේ දුක්ඛ සංඥාව වඩාගෙන තමයි මෙයා මේ ගමන යන්නේ. ඊට පස්සේ ආත්මයි කියන ලෝකේ අනාත්මයි කියන සංඥාව මෙයා වඩා ගන්නවා. ඒ වගේම සුභයි කියන ලෝකේ අසුභයි කියන සංඥාව අරගෙන තමයි මෙයා යන්නේ. අන්න යාගේ තමයි හාමුදුරුවනේ ප්‍රඥාව වැඩෙන්නේ. ප්‍රඥාව වැඩෙන්නේ කාටද? කියන්නේ නිට්ටයයි සුඛයි ආත්මයි සැපයි කියලා තමයි මේ ලෝකයේ මේ සිතේ තියෙන ඕනම තරක බ්‍රහ්ම ලෝකේ වුණත් නිට්ටයයි සුඛයි ආත්මයි කියන ස්වභාවය තමයි තියෙන්නේ. නිසා යම් දවසක අවබෝධ කරගන්නවා මේ ලෝකයේ නිට්ටය නෑ අනිත්‍යයි. නිට්ටයෙහි අනිත්‍ය සංඥාව වඩනවා. හරිද? යම් දවසක තේරුම් ගන්නවා මේ ලෝකේ සැපයක් නෙවෙයි තියෙන්නේ දුකයි කියලා. සැපේහි දුක්ඛ සංඥාව වඩනවා. ඊළඟට අනාත්මයෙහි මේ ආත්මයෙහි අනාත්ම සංඥාව වඩනවා. ඊගාට සුභයෙහි අසුභ සංඥාව වඩන මෙයාට ඒ කියන ප්‍රඥාව පහළ වෙනවා. ඒවා ධර්මයෙන් කරන දේවල්. කොහොම හරි වේවා නානා අරමුණු වලින් මිදිලා හිත එක අරමුණකටපත් වුණාට පස්සේ සමාධිගත සිතකින් රූපාවචර මට්ටමේ ධාන හරහා මෙයාට සමාපatti සුවයට නැත්නම් නිර්වාණයට අනිමිත්ත ශුන්‍යතාදී සමාධි තලවලට යන්න පුළුවන්. ඔන්න ඒක. ඊට පස්සේ ඒ හරහා යන්න පුළුවන් නම් කෙනෙක් ඒ හරහා යන්න පුළුවන්. ඔය සමහරක් අය කියනවා අහලා තියෙන අපි ධාන පිළිගන්නේ අපි ධාන හරහා යන්නේ නැහැ කියලා. එතකොට මෙන්න මෙයාට කියන්නේ ප්‍රඥා විමුක්තිය කියලානේ. මේ ප්‍රඥා විමුක්තිය තියෙන කෙනා හාමුදුරුවනේ අරූපාවචර මට්ටමේ හිත දියුණු කරන්නේ. එයා ඒ හරහා යන කෙනෙක් නෙවෙයි. ඔන්න එයාට මේ මාර්ගය යන්න පුළුවන්. හැබැයි උබතෝ භාග කෙනා මොකද කරන්නේ? එයා රූපාවචර මට්ටමේ සිත දියුණු කරනවා. හැබැයි අරූපාවචර මට්ටමට යන්න බෑ. රූපාවචර මට්ටමේ සිත දියුණු කරන්නේ නැතු. එහෙනම් එයා අරූපාවචර ධානය ටික වඩලා, ඒ කියන්නේ අපි කියමු මේ හරින් කියලා අරූපාවචර මට්ටමේ ධානය ටික මෙතෙන්ටකම් වඩලා එයා ඊටු ටික මොනවද මෙතන රූපාවචර මට්ටමේ ධානය, මෙතන ඉඳලා අරූපාවචර මට්ටමේ ධානය හතරත් වඩලා මෙන්න එතනින් එහාට නිවන පැත්තට යනවා. උබතෝ භාග. එන උබතෝ භාග ප්‍රඥා විමුක්ති කියලා කියන්නේ මොකද්ද? චතුත්ථ ධානය දක්වා විතරයි. කියන්නේ රූපාවචර මට්ටමේ ධානය විතරයි. මේ හරහා භාවනා කරලා යම් හේකින් හරි නිවන් නොදක මැරුණොත් එයාලා බ්‍රහ්මාවචර ලෝක කීයක්ද? 16ක් තියෙනවා. 16න් එකක ගිහිල්ලා උප්පතක් ලබනවා. මේ හරහා එන කෙනා මෙතනදී මැරුණොත් රූපාවචර මට්ටමේ මැරුණොත් බ්‍රහ්ම ලෝක 16න් එකක, මේ හරියේදී මැරුණොත් අරූපාවචර ලෝක 4ක් තියෙනවා. ආකාසානංචායතනේ, ආකිඤ්ඤඤ්ඤායතනේ, විඥානංචායතනේ, නේව සංඥා නාසඤ්ඤා. ඒ විදිහට ඒ අරූපාවචර මට්ටමේ ධාන තලවල උපදිනව මොන වුණොත් මැරුණොත්, එසේ නොමැරී මෙයා මේ මට්ටමින් මෙතනට නිවන පැත්තට හැරුණොත් අපි කියන එකට උබතෝ භාගය. කියන්නේ රූපාවචර මට්ටමේ ධානයක් තියෙනවා, අරූපාවචර මට්ටමේ ධානයක් තියෙනවා. හරිද? එතකොට මේවා හරිය ලස්සනයි. එතකොට නානා අරමුණු වලින් මිදිලා හිත එක අරමුණකට ගත්තට පස්සේ සමාධියට යනවා කියන එක වෙන දෙයක්. සමාධිය හරහා ධාන තල වලට යනවා කියන එක හිත මෙහෙවනකොට සමාධියට යනවා කියන එක වෙන
දෙයක්. ඉතින් ඒක ප්‍රඥාවෙන් කරගන්න ඕන රූපාවචර මට්ටමට යනවාද අරූපාවචර මට්ටමට යනවද කියලා. ඉතින් තවත් ක්‍රමයක් ධර්මයේ විස්තර වෙනවා මේ රූපාවචර අරූපාවචර ධානතල වලට නොගිහින් ධර්මයේ ප්‍රගුණ කරන මට්ටම. ඒ තමයි චේතෝ විමුක්තිය. මේ චේතෝ විමුක්තිය කියන එක තාමත්ම වැදගත් හරිම ලස්සනයි. චේතෝ විමුක්තිය කියන ධර්මයේ අවබෝධ කරගන්න මේ කියන පහසුයි කියන්නත් බෑ අපහසුයි කියන්නත් බෑ හරිම ලස්සන ධර්ම. චේතෝ විමුක්තිය කියන මම සරලව කිව්වොත් සිතින් නිදහස් කර ගැනීම. සිත සිතින් නිදහස් කර ගැනීම. සිත සිතින් නිදහස් කර ගැනීම. ඒ කියන්නේ මේ සිත අර චක්කුපාල හාමුදුරුවෝ චක්කුපාලනේ කවුද? චුල්ලපන්තක හාමුදුරුවෝ මෙනෙහි කරපු දේ. මොනවද චුල්ලපන්තක හාමුදුරුවෝ මෙනෙහි කරේ? මගේ හිත අපිරිසුදුනි කොහොමද? මගේ සිත බාහිර කරුණක් නිසා අපිරිසුදුනා නෙවෙයි. මගේ සිත අපිරිසුදු වෙන්නේ මොකක් හරහාද? ඇස කන නාසය දිව ශරීරය. එහෙනම් ඇස කන නාසය දිව ශරීරය හරහා මනස මොකද වෙන්නේ? පිරෙනවා. අවුරුදු 60ක් ජීවත් වෙනවා යන කුමක්ද? මේ ඇසින් ගත්ත රූප අවුරුදු 60ක් පුරාවට මනසේ තැම්පත් කරගන්නක. ප්‍රඥාවෙන් බැලුවොත් තේරෙනවා ඉර හඳ තාරකා ගෙලවල් දොරවල් අම්මා තාත්තා වතු පිටි කිසි දෙයක් බාහිර නැත. බාහිර තියෙන්නේ රූප පිණ්ඩයක් රූප කලාපයක් වර්ණ සටහනක් පමණයි. චිත්තක්ෂණ 17න් 17ට ඇති වෙලා නැති වෙලා යන උපාදානයේ වෙච්ච රූප තමයි තියෙන්නේ. අන්නේ රූප දකිනකොට තමයි මේ අම්මා මේ තාත්තා ඉර හඳ තාරකා කියලා අපි හඳුනා ගන්නෙ. යම් කිසි දවසක තේරුම් ගත්තොත් මේක උපමාවකින් කිව්වොත් කන්දක් උඩ තියෙනවා ලොකු මේ කොහොල්ල ගුලියක්. ඒක හිත වගේ. කොහොල්ල කුලියට තාම කිසිවක් ඇලිලා නැහැ. හැබැයි මේ කොහොල්ල ගුලිය රෝල් වෙලා පස්ස පෙරලිලා එනවා. කාලයත් එක්ක එනවා. එතකොට කාලයක් යනකොට මේ කොහොල්ල ගුලිය ආය ඇලෙන්න දෙයක් නැති තරම් ඇලිලා. අන්න ඒ වගේ ප්‍රබාස්වර වෙච්ච මනසට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගිහිල්ලා මනස පිරෙනවා. මේ පිරෙන එක දකින්න එකත් මේ පිරිච්ච ආකාරය නැසෙන එකත් ඒ පිරිච්ච ඒවාට කෙලස් උපදින ආකාරයේ යාන්ත්‍රණයක් සිත දිනු කරපු උත්තමයන් වහන්සේලා දකිනවා. ඊට පස්සේ ආ කල්පනා කරනවා මගේ සිත අපිරිසිදු වෙලා තියෙන්නේ මේ මගේ ඇස් දෙක හින්දා නෙවෙයි. මගේ කන නිසා නෙවෙයි. මේ ඇසට රූප පේනවා. මේ කනට ශබ්ද ඇහෙනවා. ඒවා මනසට ගිහිලා තමයි මගේ හිත දැන් අපිරිසිදු වෙලා තියෙන්නේ කියලා. එයා අවබෝධ කරගන්නවා මේ චේතෝ විමුක්ති සිත අපිරිසිදු වෙලා තියෙන විදිහත් සිත පිරිසිදු කරගන්න විදිහත් ගුරු මේ කල්යාණ මිත්‍රයන් වහන්සේලාගෙන් අහලා දැනගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා මේකේ තියෙනවා තව කොටසක් වර්තමානයේට සිත පිහිටුවා ගැනීම කියලා. අන්නේ වර්තමානයේට හිත පිහිටුවා ගන්න කොහොමද? බුදුරජාන් වහන්සේ බද්දේක රත වගේ සූත්‍රවල විස්තර කරනවා. මේ කියන්නේ අතීතයට ගිය නිරුද්ධ වී ගිය අතීතය ගැන හිතන්නත් එපා. නාවා වූ අනාගතය පතන්නත් එපා. මේ මොහොතට සමවදින්න කියලා. ඉතින් මේ මොහොතට සමවදින්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. එතකොට ඒව ගුරු ආශ්‍රයෙන්, කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ඉගෙන ගන්න තියෙන දේවල් ගොඩාක් ඒව ඇතුලේ කරුණු තියෙනවා. ඉතින් මේ මොහොතට සමවැදුනට පස්සේ ඒ මොකක්ද කියලාවත් එයා දන්නේ නෑ. ප්‍රබාස්වර මනසක් තමයි. දැන් මේක කෝට්ට කියලා අපි ගත්තොත් මේක කෝට්ට කියලා කියන්නේ මොන සිතකින්ද? අතීත සිතකින්. අතීත සිතකින් වර්තමාන සිතකින් මේ මොකද්ද කියලා ගත්තොත් මොකද්ද කියලා දන්නේවත් නෑ. දන්නේවත් නෑ. අපි වෙලාව බලනවා, එහෙම අකුරු ලියනවා, පොතක් කියවනවා, හැම සිතක්ම අතීත සිතක් නේද? ඉතින් ඒ නිසා වර්තමාන මොහොතේ හිත පවත්වා ගැනීම තමයි මේ චේතෝ විමුක්තිය කියලා කියන්නේ. කොහොම හරි වේවා මේ ලස්සන ධර්මයක් තියෙන්නේ. එතකොට මේ මෙතන ඉඳලම මේ තුනට එන්න පේනවනේ. මේ මාර්ගය ගියත් මේ මාර්ගය ගියත් මෙහි ඉඳන් එන්න ඕන. එහෙනම් මේ මාර්ගය අවබෝධ කරගන්න පංච උපාදානස්කන්ධයෙන් පටන් ගන්න. පංච උපාදානස්කන්ධයෙන් පටන් ගත්තාම තේරෙනවා මම කියලා කෙනෙක් නෑ. මෙතන ක්‍රියාවලියක් තමයි සිද්ධ වෙන්නේ කියලා. චතුරාර්ය සත්‍යයේ තියෙන දුක නිර්මාණය වෙන ක්‍රමයක්. ඊට පස්සේ තණ්හාවේ ක්‍රියාවලියත් එයා අවබෝධ කරගෙන මේකෙන් එතර වෙන්න ඕන කියලා එයාට ඒ හේතුවෙන් සිතුවිල්ලක් ඇවිල්ලා එයා කොහොම හරි සිත සමාධිගත කරගත්තොත් මේ ක්‍රම තුනෙන් එක ක්‍රමයක් හරහා මෙයා නිර්වාණයට යනවා කියන එක වෙන දෙයක්. නිවන් යන